හරි පයිතගරස් ප්‍රමේය ගැන අපි ඉගෙන ගද්දී මුලින්ම ඍජුකෝණික ත්‍රිකෝණ සම්බන්ධව දැනගන්න ඕනේ. ත්‍රිකෝණයේ ඍජුකෝණයට ඉදිරියෙන් ඇති පාදයේ කර්ණය ලෙසත් ඉතිරි පාද දෙක ඍජුකෝණයේ අඩංගු පාද ලෙසත් අපි හඳුන්වනවා. ඕනෑම ආකාරයක ඍජුකෝණීය ත්‍රිකෝණයක ඍජුකෝණයේ ඉදිරියෙන් එහෙමත් නැත්නම් ඍජුකෝණයට සම්මුඛව ඇති පාදය අපි කර්ණය කියලා හඳුන්වනවා. රූපයේ විදිහට කර්ණයේ C ලෙසත් ඉතිරි පාද දෙකේ හා B ලෙසත් අපි සැලකුවොත් පයිතගරස් ප්‍රමේයෙන් කියවෙන්නේ පහත පරිදි ඇති ඍජුකෝණීය ත්‍රිකෝණයක කර්ණයේ වර්ගය ඉතිරි පාද දෙකේ වර්ගයන්ගේ එකතුවට සමාන වන බව. එනම් රූපයේ විදිහට A වර්ග ධන B වර්ග සමානයි C වර්ග. දැන් බලමු මේ ප්‍රමේය හැදුනේ කොහොමද කියලා. පයිතගරස් කියන ගණිතඥයා හොයාගත්තා ඕනෑම ත්‍රිකෝණයක ඍජුකෝණය අඩංගු පාද දෙක මත අදින සමචතුරස්‍ර දෙකේ වර්ගඵලවල එකතුව කර්ණය මත අදින සමචතුරස්‍රයේ වර්ගඵලයට සමානයි කියලා. පහත පරිදි අපිට ඒක ලබා ගන්න පුළුවන්. ඉතින් මේක තමයි අපි ඉගෙන ගන්න ලෝක ප්‍රසිද්ධ ගණිතය උඩු යටි කරපු පයිතගරස් ප්‍රමේය. මම ජනක බාලසූරිය.